අපිට ඕගනික් කෙමිස්ට්‍රි වල හම්බෙන වැදගත් ප්‍රතිකාරක දෙකක් ගැන කතා කරන්න තමයි යන්නේ. මොකද ඔයාලා මේ ප්‍රතිකාරක දෙක මාර විදියට පටලව ගන්නවා. මේ ප්‍රතිකාරක දෙකෙන් කරන වැඩ ටික ගැන වැරදි අවබෝධයක් තියෙනවා සමහර ළමයින්ට. එතකොට මේ ප්‍රතිකාරක පටලව ගන්නවා. එතකොට ඒකෙන් පරිවර්තන කරද්දී ඔයාලට සිද්ධ වෙන පරිවර්තන කරද්දී ඒ වගේම MCQ ප්‍රශ්න කරද්දී ඔයාලට සිද්ධ වෙන ඔයාලගේ අඩුපාඩු හදන්න තමයි මේ වැඩේ කරන්නේ. මේ පටලවිල්ල ලියන්න තමයි මේක හදන්නේ. හරිද? අපි කතා කරන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් කියන ප්‍රතිකාරක දෙක ගැන. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් කියන ප්‍රතිකාරක දෙක ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට ඔය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන කෙනා ගත්තට පස්සේ එයා සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් වලට වඩා ප්‍රබල ඔක්සිහරණ හැකියාවක් එයාට තියෙනවා. සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් වල තියෙන හැකියාවට වඩා ප්‍රබල හැකියාවක් තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඔක්සිහරණය කරන්න. එතකොට සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් කියන්නේ දුබල කෙනානේ. එයාට පුළුවන් ඔක්සිහරණය කරන්න මේ දෙන්න විතරයි. ඔයාලා පටලව ගන්න එපා මේක. සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් වලට පුළුවන් අපි එකටම සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් පාවිච්චි කරලා ඊට පස්සේ දෙවෙනියට කරනවා අපි මාධ්‍ය ආම්ලික කරනවා. ඔය විදිහට. මෙන්න මේ දෙන්නත් එක්ක විතරයි සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක විතරයි. එතකොට එයා කරන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වල ওই තියෙන OH මේ ওই CO බන්ධනේ කඩලා ඒක OH කරන එක තමයි කරන්නේ. CH3 COH ඔය විදිහට CH3. කීටෝන වලින් නම් හැදෙන්නේ ද්විතීක ඇල්කොහොල් එකක්. ඇල්ඩිහයිඩ් වලින් නම් හැදෙන්නේ ප්‍රාථමික ඇල්කොහොල් එකක්. හරිද? ওই වැඩ දෙක විතරයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කරන්න පුළුවන්. හැබැයි සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් කියන්නේ ප්‍රබලම කෙනා මෙයා තමයි ලොක්කා. මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන කෙනා තමයි ලොක්කා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන කෙනා මොකද්ද කරන්නේ? එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජලය දැම්මට පස්සේ අපි දැනගන්න ඕනේ මේ සංයෝග වලට වෙන දේ මොකද්ද වෙන්නේ කියලා. මෙයා වෙන්නේ මෙතන එහාට තියෙන සේරම කට්ටිය ප්‍රතික්‍රියා කරනවා. මේ සේරම කට්ටියත් එක්කම සෝඩියම් මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන කෙනා ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් වලට වඩා ප්‍රබලතාවයක් තියෙනවා මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්ට. එතකොට බලමු අපි එක එක්කෙනාට මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මහම මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ ඒමයිඩ් තියෙනවනේ. ඔය ඒමයිඩ් ළමයි වෙන්නේ මේ CO බන්ධනේ OH වෙන්නේ නැහැ. ඒක ඔයාලා වැරදි. ගොඩක් ළමයි එහෙම ලියනවා. එහෙම වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ ඒක වෙනස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ CH3 මේක CH2 බවට වෙන්නේ. කෙලින්ම මේ CO බන්ධනය CH2 වෙනවා. ඒ විදිහට NH2 කැලල ඔය විදිහට NH2 කැලල ගැලවිලා යන්නේ. එස්ටරේ ගත්තට පස්සේ එස්ටරේ කැඩිලා යනවා. එස්ටරේ කැඩෙන්නේ කොහොමද? මෙතනින් කැඩෙන්නේ ඔන්න ඔය විදිහට කැඩිලා යනවා. ওই බන්ධනෙන්. මේ බන්ධනෙන් කැඩිලා මේ කොටසෙන් හැදෙනවා අනුරූප ඇල්කොහොල් එක. අනුරූප මධ්‍යසාරය කියලා කියනවා. CH3OH එක හැදෙනවා. මේකට අනුරූප ඒකේ අනුරූප කියලා කියන්නේ මෙයාට තියෙන කාබන් ගානට අනුව තමයි හැදෙන්නේ. කාබන් දෙකක් තියෙනවා නම් දෙකක ඇල්කොහොල් එක. තුනක් තියෙනවා නම් මේ විදිහට. අනුරූප ඇල්කොහොල් එක අනුරූප මධ්‍යසාරය. අනුරූප ඇල්කොහොල් එක හැදෙනවා. ඒ වගේම මේ කොටසින් හැදෙනවා ඇල්කොහොල් එක. ප්‍රධාන ඵලයේ විදිහට තමයි මේක හැදෙන්නේ. CH3CH2OH. අපි ප්‍රධාන ඵලය කියලා ගන්න මේක. ඒකෙන් හැදෙන අතුරු ඵලයක් විදිහට අනුරූප ඇල්කොහොල් එකක් හැදෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ කාබොක්සිලික් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනකොට මෙයා වෙන්නේ මේකේ OH CO බන්ධනය කැඩිලා ගිහිල්ලා CH2OH එක වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඒ වගේම ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ඉතින් මෙයා ප්‍රබලතාවය වැඩි කියවනේ මෙයාගේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල. එතකොට ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර වගේම මේ කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරලා ද්විතීක ඇල්කොහොල් එකක් දෙනවා. ඒ වගේම මේ CO බන්ධනයේ OH එක් කරන එක තමයි කරන්නේ. මේකෙදි කරන්නේ මේකෙදි CO බන්ධනයේ OH එක් කරන එක තමයි ඔකෙදි තියෙන වැඩේ. ඕක තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් වෙනස chart එක. සරල chart එක මේක ටක් ගාලා ඔලුවට දාගන්න.
නෝට් එකක් පොඩි නෝට් එකක් දාගන්න මේකේ. මොකද ඔයාලට ඕක අමතක වෙනවනේ එකපාරින් මතක් වෙන්නේ නැහැ. ඊට අදාළ MCQ ටිකක් මං දාන්නම් WhatsApp channel එකක් තියෙනවා. ඒ channel එකට join වෙන්න. මං ඒ channel එකේ link එක description එකේ දාලා තියන්න. ඒ channel එකට join ලා අදාළ ප්‍රශ්න ටික කරන්න. ඒ වගේම ඒකට අදාළ නෝට් එකකුත් මම දානවා. ඒ ටික බලන්න.